අම්මෝ හරිම මහන්සි. ගිය ටිකේම බිසී වෙච්ච හින්දා අසංකත් එක්කවත් හරියට මට කතා කරගන්න උනේ නෑ. ඇත්තටම පුදුම මහන්සියක් දැනෙන්නේ. ගොඩ දවසකින් අසංකගේ FB එක පැත්තේ ගියෙත් නෑ. මගේ account තියනවද නැද්දවත් කියලා දන්නේ නෑ. අර එදා ගත්ත කපල් ෆොටෝ ටික දාලා දන්නෙත් නෑ. මට කිව්වට නේව දානවා කියලා. දැන් ෆ්‍රී හින්දා ටිකක් බලමු කියලා දාලාද කියලා. මේ කොහෙ ගිහින්ද මේ? මන් දන්නෙත් නෑනේ මේ සෙට් එකව. අනික මට කිව්වෙත් නෑ කොහෙවත් යනවා කියලා. අපි දෙන්නගේ ෆොටෝස් නම් අප්ලෝඩ් කළා නෑ. මමත් කමෙන්ට් එකක් දානවා මයින් හાર્ට් කියලා. බෑනේ. කවුදානේ මේ හැම වීඩියෝ එකටම පණ කියලා දාලා තියෙන කෙල්ල. මේ කෙල්ලත් මේ ෆොටෝ සෙට් එකේම ඉන්නවනේ. මේ මොකද්ද මේ වෙන්නේ? අනේ නිකන් වෙන්නේ නැති යක් ගියපු නිසා පණ කියලා දාන්න නැති. නැත්තම් එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් ඉන්නවද දන්නේ නැහැ මෙතන. අනේ මන්දේත් මට මහා අමුතු විදිහකට තේරෙනවනේ. අනේ ඇයි මට මෙහෙම හිතෙන්නේ? ඒ කෙල්ලගේ නම ශැගී. අනේ නිකන් වෙන්නේ නැති. එයා ට්‍රිප් එක ගියපු හින්දා සමහරකට එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් උත් මෙතන ඉන්නවද දන්නේ නැහනේ. ඒ නිසා පණ කිව්වලා කමෙන්ට් එකක් දාන්න නැති. ඒත් ඇයි මනික එක වැරදි විදිහටම හිතෙන්නේ? ඇයි මට අමුතු දෙයක් දැනෙන්නේ? ඇයි මට හිතෙන්නේ මෙතන මොකක් හරි අවුලක් තියෙනවා කියලා? ඇයි එහෙම? අනේ මට හිතා ගන්න බෑනේ මේ කවුරු වුණත් කමන්නේ. මං එයාව ඇඩ් ෆ්‍රෙන්ඩ් කරගෙන කවුද කියලා අහනවා. මට අහන්න අයිතියක් තියනවානේ. මට මේක වැරදි විදිහටමයි හිතෙන්නේ. අනේ මන්ද මට එයා මාව ඇඩ් කරගෙනනේ මැසේජ් එකක් දාමුකෝ. ඔයා ඇයි අර අසංක කියන කෙනාගේ හැම ෆොටෝ එකකටම ඒ මහනික හරි නෑ නේද? සමහරකට මෙයාලා යාළුවෝ වගේ නම් ඉතින් ඒක මටත් හරි නෑනේ. ඒ නිසා මං කොහොමද අහන්නේ? කොහොමද මම මේක අහන්නේ? මම මෙහෙම හායි ඔයා අසංකව අඳුරන එක්කෙනෙක්ද? එහෙම අහන්නත් බෑ නිකන් එක හරි නෑ වගේනේ. ඊට පස්සේ මටත් බැනුම් අහන්න උනොත් කොහොමද මං එහෙනම් අහන්නේ? මෙහෙමම හායි ඔයා අසංකගේ යාළුවෙක්ද? ඊයේත් අසංක මහත් එක්ක හරියට කතා කරේ නෑ. දැන් මේ දවස් ටිකේ මම මුතු විදිහට එයා හැසිරෙන්නේ. මට තේරෙන්නේ මොකක්ද කියලා මේ. අනේ මන්ද මැසේජ් එකක් නේද? කවුද බලමුකෝ දාලා තියෙන්නේ? මී අර කෙල්ල නේද? ඒ මොකක්ද මේ දාලා තියෙන්නේ? ඔයා කවුද මගෙන් එහෙම අහන්න? ඇයි එහෙම මගෙන් අහන්නේ? මම එයාව දන්න කෙනෙක්. ඔයා කවුද? මට දෙයක් සැක හිතුනොත් ඒක හරියටම හරි. ඒත් මං කොහොමද මේක ගැන සැක හිතන්නේ? අසංකගේ හැසිරීමත් එක්ක මට නිකන් අමුත්තක් වගේ දැනෙනවා. අනේ මං අහන්න දෙයක් කවුද කියලා. ඔයා අසංකගේ කවුද? ඇයි අනේ මට මහා අමුතු විදිහකට දැනෙන්නේ. මොකක්ද මේ වෙන්නේ? රිප්ලයි කරා නේද? මොකද්ද මේ මැසේජ් එක? අනේ මේක වෙන්න බෑනේ. මේක වෙන්න බැරි දෙයක්. අනේ මම එයාව බඳින්න ඉන්න කෙනා. ඒක කොහොමද වෙන්නේ? එතකොට එයා මට බොරුද මේ කරලා තියෙන්නේ? මෙන්න ඔයා කවුද? මං කියනවා මං කවුද කියලා එයාගේ. මට මං කියනවද නැද්ද? මොකද්ද මං කියනවා මම එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්.
අපේ ෆෙයා එකට අවුරුදු 4ක් වෙනවා. අවුරුදු 4ක් වෙනවා දැන්. මොකක්ද අනේ මේ වෙන්නේ? මේක හීනයක්ද? අනේ මේක හීනයක්ද? ඇත්තටම මට තේරෙන්නේ නැහැ මේ කිසිම දෙයක්. එතකොට යා මම මගහැරියේ මේකටද? රිප්ලයි කළා නේද? මේක වෙන්න බෑනේ. එයා දැන් මගේ. ඔයා දැන් එයාගේ පස්සෙන් එන එක නවත්තන්න. අපි දෙන්නගේ පාඩුවේ දැන් ඉන්න